නොමැකෙන සෙනෙහස කෙටි කතාව බිනු ස්ටෝරි ටයිම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා අපේ කෙටි කතාවලට කැමති නම් අතකැතුව අපේ channel එක subscribe කරලා පහළ තියෙන bell icon එක click කරගෙන යන්න අමතක නොකර. හරි එහෙනම් අද අපි යමු අද මේ කතාවට. අපේ මහත්තයා මේ තේ කහට කෝපේ බීලා හිටියනම් හිස් අහස දෙස බලා හැලිහොල්මනක් නැතිව කල්පනාවේ වුන් මා ළඟට ආ විමලා එය අතේ තිබූ තේ කහට කෝපය මාහටදී මට මුහුණලා උළුවස්සට හේතු වූයේ ඉතා බැරෑරුම්ව මා දෙස බලමිනි. හැබැයිටම මහත්තයෝ මම මේ මහත්තයගෙන් අහන්නමයි හිටියේ. මොකෑ මේ දිතුන් දුහක් ඉඳලා අහස පොළව ගැට ගහන්න වගේ කල්පනා කරන්නේ. මොකුත් නෑ විමලු. මම මේ කල්පනා කරේ උඹ ගැන. මමත් නැති වෙච්ච දවසක උඹට යන කලදසාව ගැන. මට මක්ක වෙන්නද මහත්තයෝ? මම මේ සතුටින් ඉන්නේ. ඇරත් අපිට කියලා දරුවෝ ඉන්දියට හොඳලට අපි ගැන වගේ වගක්ය. මේ ඉන්න ටික දුහේ බණක් දහමක් කරගෙන මහත්තයාත් එක්ක ඉඳලා මැරිලා ගියත් මට සැපයි. මහත්තයා ගැන හිතලා ලෙඩ නොවී හිටියනම් දරුවන්ට දොස් කියන්න එපා විමලෝ. ඒ උදවියටත් නොයෙක් වැඩ රාජකාරී ඇති නොවේ. ඉතින් උන්ට කොහින්ද වෙලාවක් අපි බලන්න ඉන්න. උනුත් දැන් දරු පවුල් කාරයෝනේ. අනේ මන්ද ඉතින් අපිට පුළුවන් කාලේ රැයත් දවාලක් නැතිව නිදි මරාන දුක් විඳලා දරුවෝ ලොකු මහත් කරාට මොකද උන් ගියාමයි මේ පැත්ත පලාතක නාවේ අපි වරදක් කරලා යයි. අපේ මහතට මතක ඇති නොවේ ඔය ලොකු කොළු නිසා මං කොච්චරනම් ගුරුවරුන්ගෙන් අවලාද අහන්න නැද්ද? ඒත් ඉතින් ඒක කොළඹ ලොකු ඉස්කෝලේකට යන්න ගියාමයි එහෙ ළමිස්යක් එක්කල පෙළවහක් කරගෙන එහාටම වෙලා ආසාවකට ගෙදර ඇවිත් යන්න ආවේයයි. ඊට හපම් පොඩි කෙලි ඒකිත් බැඳලා පිටපන් වුණාමයි. පුළුවන් කමක් තිබුණත් අම්මයි තාත්තයි කියලා අපිව බලන්න ආවයයි. දරුවන්ට වැඩනේ විමුලෝ. උන්ට අපිට වගේ නිදහසක් කොහින්ද මේ වෙයි ඇවිත් යන්න. පොඩි කෙලි අපි ළඟ ඉඳපු කාලේ යසගේට හිටියේ නෑ අපිටත් ආදරෙන්. ඒත් ඉතින් ඒකිත් දීකි ගියාට පස්සේ එන්නම වෙනස් වුණේ ලොකු එකා වගේමයි. කොච්චරක් ඒ දේවල් අමතක කරලා හිත හදාගන්න හැදුවත් ඒක කරන්න අමාරුයි මහත්තයෝ. මම කොස්දෙල් කාලා දරුවන්ට කිරි දුන්නේ මේ අත්වලින් දරුව අතගාලා අත් කකුල් වල ඇද මකලා. ඉතින් මාත් මිනිස්සෙක් නොවේ. කොහොම ඉවසන්නද මහත්තයෝ ඒ වේදනාව? උඹට කවුරු නැතත් මම ඉන්නව විමලෝ. දැන් ඔය දේවල් ගැන හිතලා හිත නරක කරගන්න ඕනේ. හදවතේ කැකෑරෙන වේදනාව හිත පත්ලිම යට කරලා hina වෙලා කතා කරාට මොකද විමලෝ? උඹේ වගේම මගේ හිතත් වේදනාවෙන් මිරිකෙන්නේ. අපි ඇස් වගේ ආරක්ෂා කරපු දරුවන්ගේ වෙනස්කම් හමුවේ. අවුරුදු ගණනාවක් එක එකාට කඹරලා හම්බුන සොච්චමෙන් උස්මහත් කරපු දරුවෝ දෙන්න වැස්සකටවත් ගෙට ගොඩ නොවෙත්ති මේ ඇස් තෙත්තුණු ආර අනන්තයි. පරිසරයේ පැවති නිහනතාව මැඩගෙන හේන් නිකියක් මාහට සවන වැදෙද්දි බිමට නැඹුරු කරගෙන හිටි හිස යන්තමට උස්සලා මම බැලුවේ විමල දෙස. කිලිටිව පරණැල්ව ගිය ගවුම් කරින් කඳුළු පිහලන ඒ ගෑණි කොච්චර දුකක් ඒ හිත අස්සේ හිර කරන් ඇද්ද? පොඩ්ඩ ඇත්නම් දරුවන්ට බැන්නට මොකද? මටත් වඩා දරුවෝ ගැන හොයලා බලලා දුක් විඳපු අය කොච්චර වසන් කරන්න හැදුවත් දරුවන් වෙනුවෙන් තියෙන ඒ ආදරය හංගන්න අමාරුයි. ඒ වගේ ඒකිත් දන්නේ නැතුව ඇති. හිතේ හිර කරන් උන්න වේදනාව ඔහේ පිට කරන්න ඉඩ දීලා ඇගේ හිස සියුම්ව පිරිමැදී මා පැලීරි තැලී ගිය පොළව දෙස බලා සසුන් හෙළුවේ. තවත් වේදනාවක් ඒ හිතට දෙන්න ලෝභ කමිනි.
ආන් ලියමනක් ඇවිත් වගේ. මා හුරහිසට බර වුණු විමලා දඩි විඩියේ නැගිට ගවුම් කරින් කඳුළු පිහදමා වැට කඩුල්ල දෙසට ගියේ ඉතා හෙමින් අඩි තියමිනි. ළමිස්සිය කාලේ ඉතා කාර්යශූරී වූ ඇය දැන් 70ක් වී ඇති අහෝබල මිත්තණියකි. මේන් මහත්තයෝ මහත්තයගේ නමටලු ඇවිත් තියෙන්නේ. විමල ගෙනවිත් දුන් ලියමන උපස්සිවල පළඳා බැලීමට ගත් මා ගත සීතලව ගියේ එහි තිබු කරුණු කාරණා වැටහි යද්දී. පොඩි කෙලිගේ මංගල්‍යයට අපි ජීවත් වෙන ගේ බැංකුවට උකස් කරලා සල්ලි ගත්තේ. පොඩි කෙලිලා පදිංචියට යන්න හදපු අලුත් ගෙදර වැඩ කටයුතු අවර කරගන්නයි. අපි මහත්තයා මොකෝ මේ බය වෙලා කාගෙන්ද ඔය ලියමන? බැංකුවෙන් විමලෝ. තේ හාමුදුරුවනේ මොන වේහුවක ලියලා තියෙන්නේ. අපේ ගේ රාජසන්තක කරලයි කියන්නේ. තියෙන දේවල් අහක් කරන් යන්න තමයි වෙන්නේ. අපි කොහේ කියලා යන්නද අපේ මහත්තයෝ? අපි පොඩි කෙලියට කියලා බලමු. එහෙම වුණොත් අපිට ඒ හරි හිටිය හැකිනේ. මම කොහේ ගියත් එන්නේ මහත්තයා යන තැනකට තමා. මට මොනව නැතත් මගේ මහත්තයා ඉන්නවනේ. අපි කොහෙට හරි වෙලා ඉමු. පුළුවන් විදියකට. දරුවන්ට කරදරයක් නැතිව. ගේ රජයට සින්න වෙද්දී පොඩි දුවගේ ගෙදර ගිය අපි තමන්ගේ දුවගේ ගෙදර පිටස්තරයෝ දෙන්නෙක් වෙද්දී ඒ වෙනස්කම් ඉවස ගන්න බැරිව පාරට බැස්සේ ජීවිතයේ ඉදිරි කාලය පාර අයිනකට වෙලා හරි කාටවත් කරදරයක් නැතිව ගෙවාලන්න. මීට අවුරුදු 44කට පෙර මාව විශ්වාස කරලා මාත් එක්ක මේ පැලට ආපු මගේ මෑණික විමලාවති. එදා වගේම අදටත් ඒ ආදරයෙන්ම ඒ ගෞරවයෙන්ම මා දෙස බලා මාව මැදි කරගෙන පරිස්සමට ඉස්සරහට ඇදෙද්දී සත්තකින් මට ලෝභ හිතුනේ ආදරයට. කවුරු අපිට නැතත් අපේ අවසාන හුස්මතේ අපි දෙන්නට අපි දෙන්න ඉන්නවා. ඒ ඇති මට නිදහසේ මේ ඇස් පියා ගන්න. වේදනාව හිතේ හංගගෙන මම දුකින් කියලා ඔය හිතේ වේදනාව අඩු කරගන්න හේතු කාරණා කියෝ යන මගේ මැණික මට සම්පතක් හැම ආත්ම භවයකටම නිමි. ආදරය කියන්නේ අද තියලා හෙට නැති වෙන දෙයක් නෙවෙයි. ඔබ ඔබේ ජීවිතයට ආත්ම සහකරුවෙකව සහකාරියක් තෝරගනිද්දී මතක ඇතුව මගෙන් අතහැරලා නොයන්න අවසානෙත් එක්ක අතින් අල්ලගෙන ඉන්න ආදරණීය හදවතක්, ආදරණීය ගෞරවනීය හදවතක් ඔබේ ජීවිතයට එකතු කරගන්න. විශ්වාසයෙන් කියන්නේ ඔබට මොන දේ සැප සම්පත් යාන වාහන කිසිම දෙයක් ඔබ ළඟ නැතත් ඔහු ඇය අනිවාර්යෙන් අවසාන හුස්ම තෙක් ඔබ ළඟ මේ දේවි. ස්තුතියි.